ආයුබෝවන් කියලා පිළිගන්නවා Normal Life SL YouTube channel එකෙන් ගෙන තවත් එක් වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි බලමු මහනුවර ප්‍රයිවට් බස් කාලසටහන් ඉක්මනින්ම හොයාගන්න පුළුවන් කොහෙන්ද කියලා. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ Google එකේ Central Province Transport Service Authority කියලා සර්ච් කරන්න. නැත්නම් මම මේ පල්ලෙහා දාලා තියෙන link එකෙන් උනත් ඔයාලට යන්න පුළුවන්. මේ link එක ක්ලික් කරාම ඔයාලා කෙලින්ම පිවිසෙන්නේ Central Province Transport Service Authority එකේ වෙබ්සයිට් එකටයි. ඔයාලා මගින් විදියට මහනුවර නගරයෙන් ආරම්භ වෙන සියලුම බස් රථවල කාලසටහන් පිළිබඳ තොරතුරු මේ වෙබ්සයිට් එකේ දක්වන්නට ලැබෙනවා. මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවන්ට බලතල පැවරීමේ නීතිමය කටයුතු සහ 2018 පළාත් නියෝග අංක 3 යටතේ පිහිටවනු ලැබුණු ආයතනයක්. මෙය මධ්‍යම පළාත තුළ බස් ප්‍රවාහනය නියාමනය කිරීම සඳහා බලය ලබා දී ඇති අතර බස් බලපත්‍ර නිකුත් කිරීම, මාර්ග කළමනාකරණය, කාලසටහන් සකස් කිරීම, බස් නැවතුම්පල් කළමනාකරණය වැනි කටයුතු සිදු කරනු ලබනවා. ඒ අනුව මම මේ දැන් වීඩියෝ එකේ පෙන්වූ පරිදි 682ක රූට් සංඛ්‍යාවකට 2509ක පමණ රූට් පර්මිට් සංඛ්‍යාවත් මෙම ආයතනය මගින් නිකුත් කරනු ලබනවා. ඊට අමතරව ඔයාලට මේ වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන් Central Province Transport Service Authority එක යටතේ දැනට ක්‍රියාත්මක කරන ලබන ව්‍යාපෘතීන් පිළිබඳව විස්තරත්. 2027 දී මහනුවරදී විවෘත කිරීමට නියමිත මහනුවර බහුවිධ පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු වල නිසා මහනුවරින් ක්‍රියාත්මක කරන සියලුම බස් රථ තාවකාලික බස් රථ පර්යන්ත 9කින් තමයි දැනට ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව ඔයාලට මේ සිතියම මගින් මහනුවර නගරයේ දැනට පවතින තාවකාලික පර්යන්ත 9 පිළිබඳ තොරතුරුද ලබා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අන්තර් පළාත් බස් රථ ධාවනය වනු ලබන්නේ බෝගම්බර බස් නැවතුම්පළ මගින්. ඊට අමතරව මේ වෙබ්සයිට් එක ඇතුලෙන් අපිට හොයාගන්න පුළුවන් Central Province Transport Service Authority එකෙන් ලබා දෙන සේවාවන් මොනවද කියලා. ඒ අනුව මගින්ට අවශ්‍ය තොරතුරු සඳහා මේ for passenger කියන තැන ක්ලික් කරාට පස්සේ බස් රූට් ගැන තොරතුරු ඊට අමතරව බස් ටයිම් ටේබල් ගැන තොරතුරු හොයා ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඒ අනුව බස් රූට්ස් and බස් ටර්මිනල් මොන බස් ටර්මිනල් එකේද මේ බස් එක තියෙන්නේ කියලා ඔයාලට හොයාගන්න පුළුවන් මෙතනින් සර්ච් කරලා. ඒ අනුව බස් එකේ නම් බස් රූට් නම්බර් එක, බස් නේම් එක සහ ඒ බස් එක කොතනද තියෙන්නේ මොන ටර්මිනල් එකේද තියෙන්නේ කියලා ඔයාට පහසුවෙන්ම හොයා ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාලට ඕනේ කොළඹ බස් එක කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න. ඒ අනුව ඔයාලා මේ සර්ච් බාර් එකේ කොළඹ කියලා ටයිප් කරාට පස්සේ ඔයාලට එනවා මොන ටර්මිනල් එකේද තියෙන්නේ කියලා. ඒ අනුව කොළඹ නෝමල් බස් තියෙන්නේ බෝගම්බර ටර්මිනල් එකේ. කොළඹ AC බස් තියෙන්නේ SWRD බණ්ඩාරනායක බස් ටර්මිනල් එකේ. ඒ විදිහට ඔයාලා බස් රථ ගැන තොරතුරු එනවා. ඊට අමතරව කුරුණෑගල බස් එකක් ඔයාලට හොයාගන්න පුළුවන් නම් ඔයාලට එනවා මෙතන සර්ච් කරාට පස්සේ කුරුණෑගල බස් එක තියෙන්නේ කච්චේරිය බස් පර්යන්තේ කියලා. හැබැයි ඔයා පිටත නගරයක කෙනෙක් නම් ඔයා දන්නේ නැහැ කොහෙද කච්චේරිය බස් පර්යන්තේ තියෙන්නේ කියලා. ඒ අනුව මේ වෙබ්සයිට් එකේ තව ඔප්ෂන් එකක් දීලා තියෙනවා බස් ටර්මිනල්ස් කොහෙද ලොකේටඩ් වෙලා තියෙන්නේ කියලා හොයාගන්න. ඒ අනුව ඔයාලා ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ Google Map එකේ view වෙනවා කොහෙද exact location එක කියලා මේ බස් ටර්මිනල් එකේ. ඒ අනුව පහසුවෙන්ම මේ ටර්මිනල් කොහෙද තියෙන්නේ කියලා ඔයාලට හොයාගන්න පුළුවන්. මගින් විදියට අවශ්‍ය කාලසටහන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට කලින් කිව්ව විදියටම ඔයාලා for passenger කියන තැන ක්ලික් කරලා time table තැන ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ view එකක් තමයි ඔයාලට එන්නේ. ඒ අනුව ඔයාලට යන්න ඕනේ කොහෙටද කියලා මෙතන search කරාට පස්සේ ඔයාලට එනවා මොන පර්යන්තයේද තියෙන්නේ මොකද්ද time table එක කියලා. අපි උදාහරණයක් විදිහට ඔයාලට යන්න ඕනේ අලදෙනියට නම් ඔයාලා අලදෙනිය කියලා මෙතන search කරාට පස්සේ එනවා විනාඩි 15න් 15ට බස් තියෙනවා කියලා. අලදෙනිය බස් තියෙන්නේ SWRD එකේ කියලා තියෙනවා.
ඊට අමතරව මේ වෙබ්සයිට් එකේ බස් ෆෙයා ඩීටේල්ස් ගැනත් ෆීචර් එකක් මෙයාලා දාලා තියෙනවා. ඒ අනුව මගින්ගේ ගැටලු පිළිබඳව තොරතුරු දැනුම් දීම සඳහා මෙයාලා හොට්ලයින් නම්බර් එකකුත් දාලා තියෙනවා 081 296 කියන නම්බර එක. ඒ අනුව ඔයාලට මධ්‍යම පළාත තුල තිබෙන සියලුම බස් රථ ගැටලු සඳහා මේ නම්බර එකට කෝල් කරලා දැනුම් දීමේ හැකියාව මේ වෙබ්සයිට් එක ඇතුලේ ලබා දීලා තියෙනවා. ඒ අනුව ප්‍රවාහන සේවා අධිකාරියේ යටතේ දිස්ත්‍රික් කාර්යාල 3ක් පවතිනවා මහනුවර, මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්ක. ඒ දිස්ත්‍රික්කවලද තොරතුරු මේ වෙබ්සයිට් එක ඇතුලේ දාලා තියෙනවා. මේ වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබේ අදහස් සහ ප්‍රශ්න කමෙන්ට් කොට දක්වන්න.